ada poe dawasane තුන්වත් එක්ක ගිහලා රයිස් එකක් කමුකෝ බා. මොකද කියන්නේ? 500 දා රයිස් එකක් කමුනේ. ඔබ නිවාඩුත් එක්ක මොකද කරන්නේ සෙට් එක මොනේ? ඔව් මේ වැඩේ මේ ඉවර කළා. තාම ඉවර නැද්ද? දැන් තා පොඩ්ඩක් තියා. මේක කල්ලේ වෙලා අපි යන් එමුණු. එහෙනම් මම කයිටක් දෙන්න. මේ අඩු කරන්න. ඔව් යන් ඉක්මනට. ඔව් අද නම් වැඩ ඉවරයිනේ. ඔව් එහෙනම් මේ ටික දැන් ඉවරයිනේ ඔක්කොම. අයියෝ අපි ආයෙ දැන් නැහැ මේ ටික ආයෙත් දිව්වා. අපි රයිස් එකක් කමු. ඔව් යන්න. ඔව්. යා. කාලෙකින් බා. මට නාරි මාරි කීපා යකෙක් කරන්න බෑ. යමු යන්නේ. යා. අපේ හොදගම ඉස්සරයි. මේ කාලයකට පස්සේ මේ බා. ඔව් අපේ නෑ දැන් රයිස් එකක් හොඳට. පොත්තුත් ඉන්නවා. මේ මොකෝ කරන්නේ? කමුනේ වඩින්න දැන් වඩන්න ඕන දාලා සල්ලි. දැන් 500 දාලා අනේ පුතේ අම්මේට වත් එක තුනකින් කාලා නැහැ පුතේ. අනේ මට කීයක් කඩේදී පංකෝ අනේ පුතේ. අනේ බුදු පවත් වෙනවා පුතේ. අනේ පුතේ. ඉතින් මේ තියන්න. අනේ පුතේ. මොකද කරන්න බෑ. මම නැති මමත් වෙනවා මොනා කරන්නද? මේක තියාගන්න. අනේ පුතේ උඹලා හරි හම්බ කරන දේ ඇතර බුදු බවට වෙන්න ඕන පුතේ. 100 තනිය යන්න පුළුවන් දන්න. පුළුවන් දන්නේ යන්න. අනේ පුතේගේ අනේ අනේ පුතේගේ. ඔව් අයියෝ අපරාධනේ බං සල්ලි දුන්නේ දැන් අපි කන්නේ මොනවයි? මාන්ති උදේ ඉඳලා වැඩ කළා දැන් බඩගින්න බෑනේ. මොකද්ද කරන්නේ අපරාධනේ දුන්නේ. මනස දවස් දෙකකින් කාලා නැහැ. පිට බඩගින්නේ ඉන්නේ ඒකනේ දැන් උදේ ඉඳලා වැඩ කළා. වැඩ කර එක හරි බං උදේ දවල් දෙකටම කාලේ මේ මනස මට දවස් දෙකකින් කාලා නැහැ කියන්නේ බං. අනික ඔබ දන්නවද දවස මොකද්ද කියලා? මොකද්ද දවස? අද බං පොයනේ බං. මං කියන්නේ මේ අද පොයේ ඉඳවත් සල්ලි දෙන්නේ දීප කතාවක් ගැන නෙමෙයි මචං. ඒ මනුස්සයා දවස් දෙකකින් බඩගින්නේ. අපි උඹ දවල්ට ගාව අපි තුන් දෙනාම එකට. ඈ මචං පොයේ හින්ද නෙමෙයි. මං කිය පොයේට පමණක් සීමා වෙන්න නෙමෙයි. ඒ වගේ මනුස්සයෙක් දැක්කම අපිට පුළුවන් විදියට තුන් දෙනාට අපි දෙන්නට පුළුවන් විදියට අපි උපකාර කරනවා. ඔබ ඒකට බනින්න නෙමෙයි. ඔබ පුළුවන් නම් ඒකට උඹට පුළුවන් විදියකින් උදව්වක් කරනවා. ඒක තමයි නියම යාළුකම බං. මේ දවසට පමණක් සීමා වෙලා වැඩක් නෑ මචං. නැද්ද කියන්නේ? ඒක තමයි අපිට කරන්නේ. අනිවාර්යයෙන්. බල අපි හැමදේම කරන්න ඕන දෙයක් දෙන්න ඕන කිසිම අපිට බලාපොරොත්තුවක් නැතුව මචං. ආදරේ වුණත් එහෙම. එන පොඩ්ඩක් ඉඳපන්කො මගේ ගාව තියෙන සල්ලිත් මම දෙන්න ගිහිල්ලා. අන්න ඒක තමයි බා වෙන්න ඕන. අනේ මේක තියාගන්න. අනේ කොල්ල බොහොම ස්තුතියි පුතේ. අනේ පුතේ. මචං ඊයට යන්න තමයි වෙන්නේ. ඔබ මේක අපි ඉඳන් යන් සීයා. යා. අයියලා මොකද මේ 18 රන් 100ට දීලා වගේ නෑ ආවුදුනේ. අද දවසේම වැඩ කරා උදේ ඉඳන්ම. මේ අයියා කාලද දැන්? ඔව් ආම්දුරනේ. ඒ කාලේ ඉන්නේ. මේ පට්ටපල් බොරු මේ කියන්නේ. දේ ඉඳලා කාලේ නෑ. තිබ්බ සල්ලිත් අන්නර වයසක මිනිස්සෙක්ට දීලා මගදී. ඒකනේ. බඩගිනිත් ඇතිනේ දැන්. මං ඈති දන් එනකොට දැක්ක තිබ්බ මූණ වල තිබ්බ බඩගිනිකම. පන්සලේ දවල් දාන ටික ආපු දාන ටිකක් ඇති. තුන්දෙනත් එක ගිහින් චුට් වාගේ තියෙන දින කමුකෝ. යා පීඩාන් නැත්නම් බඩගින්න නම් තමයි ඉතින්. ඔව් උදේ ඉඳන් වැඩ කරන්නේ අවස් වෙනකම් අපේ මිනිස්සෙක් ආවදුරනේ. ඒකනේ දවස් දෙකකින් කාලා දෙයක් තමයි දබේනේ තමයිනේ. දවස් දෙකකින් මේ මිනිස්සේ කාලා ගංගු දංගෙට මලං හෝති නාදින්නම් හෝති තන්තතා චෝරා හරන්ති රාජානෝ අග්ගි දහති නස්සති අත අන්තේන චහති ශරීරං සපරික්කහං දින්නම් සුඛ පලං හෝති දන් දීමෙන් ලැබෙන ප්‍රතිඵලය සැපයක්මයි නාදින්නම් හෝති තං යතා දන් නොදී හිටියොතින් එහෙම ලැබෙන්නේ නැහැ දෙන්නේ නැතිව හිටියොතින් තමන්ගේ වස්තුව චෝරා හරන්ති හොරු ඇවිල්ලා හොරකම් කරන් යන්න පුළුවන් ආණ්ඩුව විසින් ගන්න පුළුවන් අග්ගි දහති එක්ක ගින්නට හරි අහු වෙලා විනාශ වෙලා යන්න පුළුවන් අන්තිමේදී සැප සම්පත් එක්කම ශරීරයත් අතහැරලා දාලා යනවා මනුෂ්‍යයන් වශයෙන් ජීවත් වෙලා ඉන්න ඔබ අප හැමදෙනාම මේ ලෝකේ හැමදාම ඉන්න ආපු කට්ටිය නෙවෙයි අමරණීය පුද්ගලයන් නෙවෙයි
ඉතින් ජීවත් වෙලා ඉන්න කාලේ පංචකාමයන් පිනව ඉන්නේ නැතිව පුළුවන් හැටියට දානයක් හරි දීලා තියෙනවා නම් ඒක ගොඩක් වටිනවා. ඒ තුලින් තමයි මේ ගත කරන ජීවිතයත් පරලොව ජීවිතයත් සැප ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. නොදී හිටියොතින් ගින්නකට හරි අහු වෙලා විනාශ වෙලා යන්න පුළුවන්.